අයිබෝන් යාළුවනේ ඔයාලා සියලුම දෙනාට ඔයාලත් අමාරුවෙන් හදාගත්ත YouTube channel එක මොනිටයිස් කරන්න යද්දී රිජෙක්ට් වුණා නම් ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. එහෙනම් වීඩියෝ එක subscribe කරලා like එකක් දාලා වීඩියෝ එක තම රැඳී ඉන්න කියලා ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි බලමු ඇයි ඔයාගේ channel එක මොනිටයිස් කරන්න යද්දී රිජෙක්ට් වුණේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් මගේ මේ channel එක. මේක මං ඉස්සල්ලාම පටන් ගත්ත channel එකක්. මම මේකේ අප්ලෝඩ් කර content තමයි බණ සම්බන්ධ බුද්ධ ආගම සම්බන්ධ content තමයි මං අප්ලෝඩ් කරේ. දවස් 20ක් විතර යද්දී ඇත්තට මට watch hours 10000කට එහා ගන්න හම්බුණා. ඒ වගේම subscribers උත් 10 15 මට ආවා මාසයක් යන්න කලින්. මට ඒ වෙද්දි monetize apply කරන්න ඇවිල්ලා තිබ්බා. මම මොනිටයිස් ඇප්ලයි කරාට පස්සේ මගේ මොනිටයිස් රිජෙක්ට් වුණා. රිජෙක්ට් වුණ හේතුව තමයි එයාලා මට කිව්වේ inauthentic content සහ reuse content channel එකේ ඇති බව තමයි එයාලා මට පෙන්눔 කළේ. අපි බලමු මේ inauthentic සහ reuse content කියන්නේ මොනවද කියලා. inauthentic යන්නේ අදහස් වන්නේ අව්‍යාජ අන්තර්ගත සත්‍ය නොවන අන්තර්ගත මුල් නිර්මාණයක් නොවන අන්තර්ගත යනුවෙන් අපට හඳුන්වන්න පුළුවන් වෙනත් අයෙකුගේ වීඩියෝ හෝ ඡායාරූප තමන්ගේ ලෙස නැවත පළ කිරීම අඩු හෝ කිසිදු වෙනස් කිරීමකින් තොරව වෙනත් අන්තර්ගතයක් නැවත අප්ලෝඩ් කිරීම AI හෝ software මගින් විශාල වශයෙන් එකම ආකාරයේ අන්තර්ගත නිර්මාණය කර අප්ලෝඩ් කිරීම නරඹන්න රැවටීමට බොරු තොරතුරු ව්‍යාජ පුවත් හෝ ව්‍යාජ අනන්‍යතා භාවිතා කිරීම වෙනත් කෙනෙකුගේ හඬ වීඩියෝ සංගීත හෝ නිර්මාණය අවසරකින් තොරව භාවිතා කිරීම TikTok මගින් ලබාගත් වීඩියෝ අප්ලෝඩ් කිරීම වෝටර්මාක් ඉවත් නොකර අප්ලෝඩ් කිරීම හෝ YouTube වෙත තමන්ගේ වීඩියෝවක් ලෙස අප්ලෝඩ් කළහොත් එය inauthentic content ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි reuse content කියලා කියන්නේත් අපි නැවත අප්ලෝඩ් කරනවා නම් සහ අපි වෙනත් අයගේ content අප්ලෝඩ් කරනවා නම් මේ reuse content ගණයට අයත් වෙනවා. ඇත්තටම මගේ වීඩියෝ වල එක වීඩියෝ එකවත් copyright කියලා සඳහන් වුණේ නැහැ. නමුත් ඒ කට්ටිය අපට මොනිටයිස් රිජෙක්ට් කරා. මොනිටයිස් රිජෙක්ට් කරන්නේ මම මගේ වීඩියෝ අප්ලෝඩ් කරේ YouTube එකෙන් ගත්ත ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ සහ TikTok එකෙන් ලබාගත්ත වීඩියෝ තමයි මම මගේ channel එකට අප්ලෝඩ් කරේ. ඒ නිසාම තමයි එයාලා මගේ මොනිටයිස් රිජෙක්ට් කරේ. අපිට මෙයාලා පළවෙනි පාර දවස් 14ක් කල් දෙනවා රීඇප්ලයි කරන්න. අපිට ෂුවර්ම නම් අපි අප්ලෝඩ් කරේ තමන්ගේම අපේම වීඩියෝ කියලා අපිට එයාලා chance එකක් දීලා තියෙනවා ඇපීල් කරන්න. මේ තියෙන්නේ. අපිට ඇපීල් කරන්න පුළුවන් ඒත් අපිට අපිව ෂුවර් නම් අපේම content අපි අප්ලෝඩ් කරලා තියෙනවා කියලා ෂුවර්ම නම් අපිට ඇපීල් කරන්න පුළුවන්. එහෙම නැතුව අපි ඇපීල් කරන්න යන්නේ නැහැ. අපිට second chance එකක් දීලා තියෙනවා. අපේ channel එක අපව edit කරලා අපට ඇප්ලයි කරන්න ඒ කට්ටිය දිනයක් දෙනවා. මට පළවෙනි පාර දවස් 14කින් දිනයක් ලබා දුන්නා. ඒ දවස් 14න් ඇතුළත මට සැක සහිත වීඩියෝ මම ප්‍රයිවට් දැම්මා. මගේ සැක සහිත වීඩියෝ මම ප්‍රයිවට් දාලා මම දෙවෙනි පාර ඇප්ලයි කරා. එතකොට දෙවෙනි පාර ඇප්ලයි කරද්දී කොච්චවස් ගාන මදි. එතකොට අහපව් මං රිජෙක්ට් වුණා. ඊට පස්සේ මට දැන් දෙවෙනි පාරත් ඇප්ලයි කරන්න ඇවිල්ලා තියෙනවා. දෙවෙනි පාර අපිට ඇප්ලයි කරන්න ආවේ මාස 3කට පස්සේ. දැන් මම අලුතින් මගේම වීඩියෝ AI මගින් නිර්මාණය කරගෙන යනවා.
අපි බලමු නැවත මොනිටයිස් ඇප්ලයි කරද්දී මොකද්ද වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. මම අප්ලෝඩ් කරපු එක වීඩියෝ එකවත් කොපිරයිට් සඳහන් වෙලා තිබුණේ නැහැ. නමුත් එයාලා අපට මොනිටයිස් ලබා නොදෙන්නේ අපි වෙනත් අයගේ වීඩියෝ අප්ලෝඩ් කර ඇති නිසා කියලා දැන් අපට පැහැදිලිවම වටහා ගන්න පුළුවන්. කොච්චර හොඳ channel එකක් වුණත් කොච්චර views ගියත් කොච්චර watch hours ඇවිල්ලා තිබ්බත් අපි අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ කොපිරයිට් නොමැතිවත් අනුන්ගේ වීඩියෝ අපි අප්ලෝඩ් කිරීමෙන් අපට මොනිටයිස් ගන්න පුළුවන් අවස්ථාව නැති වෙලා යනවා. අපිට මොනිටයිස් ඇප්ලයි කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා නම් අපිට සැක සහිත වීඩියෝ අපි ප්‍රයිවට් දාන්න ඕන. සියලුම සැක සහිත වීඩියෝ ප්‍රයිවට් දාලා එතකොට අපිට බලා ගන්න පුළුවන් අපට අවශ්‍ය watch hours ගාන ඇතිද කියලා බලා ගන්න පුළුවන්. watch hours ගාන ඇතිනම් අපිට මොනිටයිස් ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් watch hours ගාන සම්පූර්ණ වෙනකන් අපිට බලාගෙන ඉන්න සිදු වෙනවා. මම ඔයාලට පෙන්නන්නම් අපේ වීඩියෝ ප්‍රයිවට් කරනවා කියන්නේ මොකක්ද කියලා. අපේ channel එකේ මෙතන content වලට ගියාට පස්සේ අපිට පෙන්නනවා අපේ අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ. එතකොට මේ ඩොට් තුන ටච් කරලා edit වලට ගිහිල්ලා visibility එක ප්‍රයිවට් කරාට පස්සේ අපේ වීඩියෝ කාටවත් පේන්නේ නැහැ. එතකොට YouTube එකට පෙන්නන්නෙත් අපේ ඒ වීඩියෝ අපේ channel එකේ නොමැති බව තමයි YouTube එකටත් පෙන්වන්නේ. එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි හෝ අදහසක් ගන්න ඇති කියලා මම හිතනවා. ඔයාලත් අමාරුවෙන් හදාගත්ත channel එක subscriber 1000 හදාගෙන watch hours 4000 complete කරගෙන අමාරුවෙන් ගොඩ දාගත්ත channel එකට monetize apply කරන්න යද්දී මේ වගේ ප්‍රශ්නයක් සිදු වෙලා තියෙනවා නම් ඔයාලා re-apply කරන්න යනවා නම් ඔයාලගේ සැක සහිත සියලුම වීඩියෝ ප්‍රයිවට් දාන්න. ප්‍රයිවට් දාලා ඔයාලා ඇප්ලයි කරන්න. ඔයාලගේම වීඩියෝ පමණක් ඉතිරි කරගෙන ඔයාලා ඇප්ලයි කරන්න වග බලා ගන්න. නැත්නම් ඔයාලගේ මහන්සිය ඇත්තටම අපරාධයි. ඒක තමයි මට ඔයාලට කියන්න උවමනාව තිබ්බේ. ඔයාලට මේ විදිහට ඇපිල් කරන්න පුළුවන් ඔයාලගේම වීඩියෝ කියලා ඔයාලට ෂුවර්ම නම්. එහෙම නැත්නම් අපිට second time third time අපිට re-apply කරන්න පුළුවන් අපේ channel එක edit කරලා වීඩියෝ අයින් කරලා අනවශ්‍ය දේවල් ඒ විදිහට අපට දෙවෙනි පාර apply කරන්න පුළුවන්. පළවෙනි පාර apply කරන්නේ දවස් 14කින්, දෙවෙනි පාර apply කරන්න එනවා මාස 3කින්, තුන්වෙනි පාර ගොඩක් දුරට මාස 6කින් මම දන්න විදිහට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. අපිට යාලා chance දෙනවා ගොඩක් monetize apply කරන්න. ඔයාලත් අනුන්ගේ වීඩියෝ ඇප්ලයි කිරීමෙන් වළකින්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. යම්කිසි දෙයක් යම්කිසි අදහසක් ඔයාලා මේ වීඩියෝ එකෙන් ලබා ගත්තා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාට බොහොම ස්තුතියි. සුබ දවසක්.